ඔයාගේ බෑන්ඩ් WhatsApp account එක ලේසියෙන් පහසුවෙන් මමද කියලා දෙන ක්‍රම හරහා ඔයාට නැවත අන්බෑන් කරගෙන පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ගිහලා බලමු කොහොමද ඔයාගේ බෑන් වෙච්ච WhatsApp account එක නැවත අන්බෑන් කරගෙන සුපිරියටම වැඩ කරන්න හදාගන්නේ කොහොමද කියලා. ඔයා යනවා Google Chrome එකට. මම යනවා මෙන්න මේ විදිහට Google Chrome application එකට. ඔයා එන්නේ ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න දැන් ඔයා කරන්න ඕනේ යාළුවෝ මේ contact WhatsApp කියලා දෙනකොට පේනවා මේ contact WhatsApp කියන එක උඩ මෙන්න මේ විදිහට ටච් කරලා contact us කියලා මේ contact us කියන එක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න මුලින්ම තියෙන link එක තමයි ටච් කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. දැන් ඔයා යාළුවනේ කරන්න ඕන මෙන්න මෙතන පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන ඔයා phone number එක මෙතනින් type කරන්න ඕන. මම මෙතන මගේ phone number එක මෙතනින් ඔයා මෙතන බින්දුව ගහන්න නැතුව වගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න තමයි ඕන. මම මෙතන මගේ ෆෝන් නම්බර් එක මෙන්න මේ විදිහට ටයිප් කරනවා. ෆෝන් නම්බර් එක මෙන්න මේ විදිහට ටයිප් කළා. ඔයා වගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් Gmail ඇඩ්‍රස් එකක් මෙතන ටයිප් කරන්න. නැවතත් මෙතන ඒ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරන්න ඕන. මම නැවතත් මෙතන මගේ ඒ Gmail ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරනවා මෙන්න මේ විදිහට. යාළුවෝ කරන්න ඕන මෙන්න මෙතන ඔයා Android ෆෝන් එකක් පාවිච්චි කරනවා. මෙතන Android කියලා සිලෙක්ට් කරලා Android කියන එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා මම දැන් මෙතන ටයිප් කරන ටික ඔයා ඒ විදිහටම ඔයා ටයිප් කරන්න. ඔන්න මෙන්න මේ ටික තමයි ටයිප් කරන්න ඕන. මෙතන තියෙනවා අපිට පේනවා next step කියලා. කියලා තමයි next step කියන එක මෙන්න මේ ටච් කරන්න. ඔන්න ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන මේ send questions කියලා තියෙනවා. ඔයාට පේනවා මේ send questions කියන එක උඩ තමයි ඔයා ටච් කරන්න. ඔයාගේ WhatsApp එකට ඔයා request එක your question has been sent කියලා මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. අය 12ක් විතර ඔයාලා බලන් ඉන්නවා. මේකේ app info ගිහිල්ලා storage වලට යන්න මේ clear cache කියන එක විතරක් ටච් කරන්න මෙන්න මේ විදිහට. ඔන්න ඔයාලට පේනවා this account has been restored කියලා වැටලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට තියෙන මේ verify කියන බටන් එක උඩ ටච් කරන්න තමයි තියෙන්නේ. මම මේ verify කියන බටන් එක උඩ මෙන්න මේ ටච් කරනවා. ඔයාලට පේනවා මගේ WhatsApp account එක මෙන්න මේ විදිහට restore වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයට ඔයාගේ WhatsApp එක බෑන් වෙලා තියෙනවා නම් මේ මං කරපු ක්‍රමයට හරියට කරොත් ඔයාට ඔයාගේ WhatsApp account එක ලේසියෙන් පහසුවෙන් ඔයාට අන්බෑන් කර ගැනීමේ හැකියාව තියෙනවා.